iBoan කියලා පිළිගන්න අපේ කටේ YouTube channel එකට මම අද අලුත් වීඩියෝ එකකින් ඔයාලට lock එකක් සම්බන්ධයෙන් තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ තමයි FRP lock එක. නැත්නම් ඔයාලගේ email address එකේ password එක අමතක වුණාම කොහොමද ඒක නිවැරදි කරන්න කියලා නැත්නම් කොහොමද දුරකථන ඉදිරියට අපි යන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද නිවැරදිව මේ email address එක අමතක වුණ අවස්ථාවකදී අපි ඒක නිවැරදි කරගන්න කියලා. ඉතින් දැනටමත් ඔයාලා අපේ කඩේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියෙන් නැති bell icon එක click කරලා මේ වගේ නවතම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඔයාලට මේ වගේ lock එකක් අරින්න නැත්නම් මේ වගේ අවස්ථාවල වලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ ඔයාලගේ phone එක reset කරාට පස්සේ. ඉතින් reset කිරීමෙන් පස්සේ අනිවාර්යයෙන්ම දැන් නවීන ඒ කියන්නේ අලුත්ම තියෙන දුරකථන අප්ඩේට් අනුව ඔයාලට දුරකථනයට කලින් අපි පාවිච්චි කරපු email address එක නැවත පාවිච්චි කරන්න නැත්නම් ඒ password එක එම email address එකේ password එක ඔයාලා අනිවාර්යයෙන්ම දෙන්න සිදු වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම ඒ email address එකේ password එක දැනගෙන ඉන්න. ඉතින් මේ password එක අපිට අමතක වුණු අවස්ථාවක තමයි නිවැරදි කිරීමම කියලා දෙන්න හදන්නේ. ඉතින් මුලින්ම මේ විදිහට මම දුරකථනයේ reset කරගෙන මේ අනතුරුව ඉස්සරහට යනවා. ඉතින් මට මේ සඳහා අන්තර්ජාල සම්බන්ධතාවය අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා මම Wi-Fi පාවිච්චි කරන්න ඕනේ. ඉතින් දැනට දුරකථනයේ SIM එකක් පාවිච්චි කරන්නේ නැති නිසා මම මගේ තියෙන පාවිච්චි කරන දුරකථනයකම hotspot පාවිතයෙන් මම මේ විදිහට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීලා මේ නිවැරදි කිරීම කරගන්නවා. ඉතින් දැන් මම අන්තර්ජාල සම්බන්ධතාවය මගේ දුරකථනයට ලබා දීලා තියෙන. ඉතින් ඊට පස්සේ පුළුවන් මට මේ ඉදිරි අවස්ථාවන් වලට යන්න මේ විදිහට. ඉතින් මේ විදිහට අපිට මද වේලාවක් රැඳී සිටින්න වෙනවා. ඉතින් රැඳී සිටීමෙන් අනතුරුව මෙන්න මේ අවස්ථාවට තමයි අපි පැමිණෙන්නේ. ඉතින් මේ අවස්ථාවේ තමයි අපිට මේ නිවැරදි කිරීම සිදු කර ගැනීමට අවශ්‍ය වෙන්නේ. ඉතින් අපිට මේ අවස්ථාවේදී අපේ දුරකථනයේ email address එක සහ password එක ලබා දෙන්නට සිදු වෙනවා. ඉතින් මේ අවස්ථාව අපිට ගන්න බැරි නිසා අපි මේ විදිහට නැවතත් අපි ආරම්භ කරපු ස්ථානයට අපි නැවතත් ගමන් කිරීමක් සිදු කරගන්නවා. මෙන්න මේ විදිහට අපි ආරම්භක ස්ථානයට දැන් පැමිණලා තියෙන්නේ. මම මේ සඳහා යොදාගත්තේ Samsung දුරකථනයක්. ඉතින් මම මේ විදිහට දුරකථනයේ මත මගේ ඇඟිලි දෙකක් තවමින් මම මේ විදිහට ටච් කරගෙන මද වේලාවක් සිටිනවා. ඉතින් මේ විදිහට ටච් කර ගැනීමෙන් අනතුරුව මෙන්න මේ වගේ මෙනු එකකට අපිට යන්න ලැබෙනවා. ඉතින් මේ මෙනු එකෙන් තමයි අපි ආරම්භය අපි ලබා ගන්න. ඉතින් මේ මෙනු එකෙන් අපි දැන් නැවත ඉවත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපිට නිවැරදිව සම්බන්ධ වීමක් වෙලා තියෙන නිසා තමයි අපිට මේ මෙනු එක ලැබුණේ කියලා තමයි අපිට එතනින් තහවුරු කරගන්න පුළුවන්. ඉතින් දැන් මට තියෙන්නේ දුරකථනයේ ටච් එක මත මේ විදිහට L අකුරක් ටයිප් කරන්න. ඉතින් L අකුර ටයිප් කරගැනීමෙන් අනතුරුව මට මේ වගේ නැවතත් මෙනු එකක් දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ ලැබුණ මෙනු එකේ අපිට අවස්ථාවන් කිහිපයක් තියෙනවා තෝරා ගැනීම සඳහා. ඉතින් මම මෙතනින් මේ talk back setting කියන අවස්ථාවට මම මේ විදිහට ඇතුළත් වෙනවා. ඉතින් ඇතුළත් වුණාට පස්සේ අපිට මේ වගේ මෙනු එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ මෙනු එක හරහා අපිට ටච් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේක ටච් කරන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට ඇඟිලි දෙකක් පාවිච්චි කරමින් මේක උඩ මේ විදිහට මෙනු එක පල්ලෙහාට යන්නේ. ඉතින් මේ ටච් කර ගැනීමේ අපහසුතාවය මගහරවා ගැනීම සඳහා ඉතින් දුරකථනයේ තියෙන දෝෂයක් නෙමෙයි මේක. ඉතින් මේ විදිහට මේ ටච් කර ගැනීමේ අපහසුතාවය අපි මුලින්ම ඉවත් කරගන්න ඕන. නැත්නම් අපිට දුරකථනයේ ඉදිරි කටයුතු කරගන්න ගොඩක් අමාරු වෙනවා. ඉතින් මේ විදිහට මම මෙන්න මේ අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේ අවස්ථාව ලබා දීමත් ඉතාමත්ම අමාරුයි. ඉතින් මෙනු එකේ මොකද ටච් කිරීම ඉතාමත්ම අපහසු නිසා ඉතින් කීප වතාවක් මේ විදිහට උත්සාහ කරලා මම මේ අවස්ථාව ඉවත් කර ගැනීමක් සිදු කර ගන්නවා. ඉතින් ඉවත් කරගත්තට පස්සේ මට පහසුවෙන්ම දුරකථනයේ මත ටච් කිරීමේ හැකියාව නැත්නම් අවස්ථාවන් තෝරා ගැනීමේ හැකියාව මට ලැබෙනවා. ඉතින් මේ විදිහට දැන් පහසුවෙන්ම මට ටච් කර ගැනීමේ හැකියාව ලැබෙනවා.
ඉතින් මම මේ privacy policy කියන අවස්ථාව මේ අවස්ථාවේදී තෝරා ගන්නවා. ඉතින් මේ අවස්ථාව තෝරාගත්තට පස්සේ මට මේ වගේ web browser 3ක් ලැබිලා තියෙනවා. ඉතින් මේ තුනෙන් කැමති එකක් පාවිච්චි කරලා මට මගේ මේ ඉදිරි කටයුත්ත කරගන්න පුළුවන්. ඉතින් මම මේ සඳහා පාවිච්චි කරන මේ දුරකථනයට මෙන්න මේ ඉන්ටර්නෙට් කියන web browser එක. ඉතින් web browser එක මේ විදිහට දැන් open වෙනවා. ඉතින් open වුණාට පස්සේ අපිට මේ වගේ දැක ගන්න පුළුවන් වෙන. ඉතින් මේ දැක ගන්න තියෙන මෙනු එකේ තමයි අපි දුරකථනයේ Google හා සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් Google හා සම්බන්ධ වෙන්න අපි මෙන්න මෙතන තියෙන උඩ බාය එකේ අපි google.com හා ඍජුව සම්බන්ධ වෙනවා. ඉතින් මේ තමයි google.com. ඉතින් මේ google.com හරහා අපේ තියෙන අපිට අවශ්‍ය කරන මෘදුකාංග කීපය නැත්නම් අපේ app කීපය අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ තමයි අපිට මේ FRP lock එක නැත්නම් මේ email address එක අමතක වීම අපිට නිවැරදි කිරීම සිදු කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ මෙනු එක අපි දැන් මේ විදිහට අපි දැක ගන්න පුළුවන් වෙලා තිනවා. ඉතින් මේ අවස්ථාවේ අපි මේ google.com හරහා අපිට අවශ්‍ය කරන software කිහිපය අපි මේ විදිහට ඩවුන්ලෝඩ් කර ගැනීමක් සිදු කරන්න ඕනේ. ඉතින් මුලින්ම Google Manager තමයි අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මතක තියාගන්න Google Manager. ඉතින් Google Manager මේ විදිහට මම මේ google.com හරහා මම සෙවීමක් සිදු කරගෙන නිවැරදිව ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට වෙනත් දුරකථනයකින් උනත් ඩවුන්ලෝඩ් කරගෙන chip එක කරා සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධයෙන් ඉදිරි වීඩියෝ එකදී මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට අපි google.com දැන් ඩවුන්ලෝඩ් කර ගැනීම සඳහා අපිට අවස්ථාවන් කිහිපයක් ලැබිලා තිනවා. වෙබ්සයිට් කිහිපයකින් අපි කැමති පහසු වෙබ්සයිට් එකකින් අපි මේ විදිහට මේ Google Manager කියන ඇප්ලිකේෂන් එක අපි මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් දැන් Google Manager ඩවුන්ලෝඩ් වෙමින් පවතින්නේ. ඉතින් මේක ඉතා ලොකු ඇප් එකක් නෙවෙයි. ඉතින් ඉතාමත් ඉක්මනින් අපිට ඩවුන්ලෝඩ් වී අවසානයේ මෙන්න විදිහට අපිට ඩවුන්ලෝඩ් හිස්ටරි එකට ගිහිල්ලා මේ ඩවුන්ලෝඩ් වීම අපිට මේ විදිහට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපිට මේ ඇප්ලිකේෂන් එක දැන් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් අපේ දුරකථනයට. ඉතින් මේ විදිහට අපි දැන් මේක අපේ දුරකථනයට අපි ඉන්ස්ටෝල් කර ගැනීම සිදු කරනවා. ඉතින් මේක APK ෆයිල් එකක් විදිහට තමයි අපිට ඩවුන්ලෝඩ් වෙන්නේ. ඉතින් අපි මේ විදිහට මේක අපේ දුරකථනයට ඉන්ස්ටෝල් කර ගැනීමක් සිදු කර ගන්නවා. ඉතින් නැවතත් අපි කලින් ගිය අවස්ථාවටම ඒ කියන්නේ අපි google.com වෙතම අපි නැවතත් සම්බන්ධ වීමක් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් මේ විදිහට අපි google.com විදිහට සඳහන් කරපු අපේ ඒ ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදි කිරීමේ කටයුත්තේ දෙවෙනි කටයුත්ත විදිහට අපි මෙන්න මේ විදිහට අපි FRP bypass APK කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක අපි මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් මේක APK එකක් විදිහට එන නිසා තමයි FRP bypass APK කියලා තියෙන්නේ. ඉතින් අපි ඒ විදිහට සර්ච් කරලා මේ විදිහට අපි දැන් දුරකථනයට ඩවුන්ලෝඩ් කර ගැනීමක් සිදු කරගන්නවා. ඉතින් දැන් අපි මේ ඩවුන්ලෝඩ් කරන්නේ දෙවෙනි ඇප්ලිකේෂන් එක. ඉතින් පළවෙනි ඇප්ලිකේෂන් එක විදිහට අපි Google Manager ඩවුන්ලෝඩ් කරගත්තා. දෙවෙනි ඇප්ලිකේෂන් එක විදිහට මේ FRP bypass කියන ඇප්ලිකේෂන් එක අපි දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. ඉතින් අද වේලාවක් ඇති මේක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් අපිට ඒක ඩවුන්ලෝඩ් හිස්ටරි එක ඇතුලේ අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට bypass FRP කියන මෙන්න මේ ඇප්ලිකේෂන් එක දැන් ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේකත් අපේ දුරකථනයට අපි ඉන්ස්ටෝල් කර ගැනීමක්, ඒ කියන්නේ ඇතුළත් කර ගැනීමක් අපි දැන් සිදු කර ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මේ ඇප්ලිකේෂන් දෙකම ඔයාලා අනිවාර්යයෙන්ම ඉන්ස්ටෝල් කර ගැනීමක් සිදු කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට සුළු වේලාවක් ඇතුළතදී මේ FRP
bypass කියන මේ ඇප්ලිකේෂන් එක අපිට ඉන්ස්ටෝල් කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් දැන් මේක මෙන්න මේ විදිහට ඉන්ස්ටෝල් වෙලා අවසానයි. ඊට පස්සේ මම සම්පූර්ණයෙන්ම නැවතත් බෑක් වීමක් සිද්ධ වෙනවා. ඉතින් ආපස්සට මම මේ විදිහට මම නැවතත් හිටපු ස්ථානෙටම මෙන්න මේ විදිහට මම දැන් ආපස්සට යනවා. ඉතින් මට දැන් Google හරහා මගේ ඊළඟ ඇප්ලිකේෂන් එක මම දැන් ඩවුන්ලෝඩ් කරගන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට මම මේක මෙතන සර්ච් කරගන්නවා. ඉතින් ඊට පස්සේ මට කැමති වෙබ් අඩවියකින් මට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට දැන් මට අවශ්‍ය මේ ඇප්ලිකේෂන් එක මම ටයිප් කරගෙන අවසන් කරගන්නවා. ඉතින් මේක තමයි ඇප්ලිකේෂන් එක. ඉතින් මේ විදිහට මම එන පළවෙනි වෙබ්සයිට් එකේම මම මේ විදිහට මේ ඇප්ලිකේෂන් එක දැන් ඩවුන්ලෝඩ් කරගන්නවා. මම දැන් ඩවුන්ලෝඩ් කරගන්න මේ ඇප්ලිකේෂන් එකේ MB දෙකක් වගේ තියෙන ඇප්ලිකේෂන් එක. ඉතින් මේ විදිහට මම ඩවුන්ලෝඩ් ලබා දෙනවා. ඉතින් දැන් දුරකථනයට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙනවා. මම තුන්වෙනියට ඒ කියන්නේ අවසාන වශයෙන් ඩවුන්ලෝඩ් කර ඇප්ලිකේෂන් එකක් දැන් ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි. ඉතින් මට ඒක දැන් මෙන්න මේ විදිහට ඩවුන්ලෝඩ් හිස්ටරි එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට ඕපන් කරගන්න පුළුවන්. කියන්නේ මුලින්ම අපි මේක දුරකථනයට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට මේ ඇප්ලිකේෂන් එකත් මම දුරකථනයට ඉන්ස්ටෝල් කරගන්නවා. ඉතින් දැන් ඉන්ස්ටෝල් වෙලා අවසానයි. ඉතින් ඕපන් කරගන්න පුළුවන් මට දැන් මේ ඇප්ලිකේෂන් එක. ඉතින් අපිට පුළුවන් මේ ඇප්ලිකේෂන් එක තුල අපේ Google Manager වෙත අපිට යන්න. ඉතින් මේ වගේ ඇඩ් කීපයකුත් අපිට දක්නට ලැබෙනවා. මොකද අපි දැන් අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගෙන තියෙන්නේ. ඉතින් දැන් මම මේ දුරකථනය තුල ඒ කියන්නේ මේ අපි ඕපන් කරගත්ත ඇප්ලිකේෂන් එක තුල මම Google Manager කියලා ටයිප් කරගන්න ඕනේ. ඉතින් Google කියලාම ටයිප් කරද්දී අපිට Google Manager account manager එක මෙන්න මේ විදිහට දක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වගේ අවස්ථා කිහිපයක් අපිට පල්ලෙහාට යද්දී බලා ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම අපි මේ විදිහට Google account manager කියන අවස්ථාවට යනවා. ඉතින් මේ අවස්ථාවේ අපි පස්වන ස්ථානයේ තියෙන ඇප්ලිකේෂන් එකට තමයි යන්න ඕනේ. ඉතින් මේ විදිහට මේ ඇප්ලිකේෂන් එකේ අපිට දැක ගන්න පුළුවන්. ඉතින් අපිට මෙතන තමයි අපි කලින් පාවිච්චි කර ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක යොදන්න තියෙන්නේ. ඉතින් අපි මේ ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක දන්නේ නැති නිසා අපි අලුත් ඊමේල් ඇඩ්‍රස් එකකින් තමයි මේ දුරකථනයට දැන් සම්බන්ධ වෙන්න ඕනේ. ඉතින් මේ ස්ථානයෙන් අපි අලුත් account එකට ඒ කියන්නේ අපේ අලුත් ඊමේල් ඇඩ්‍රස් එකට අපි මේ විදිහට log වෙන්න ඕනේ. ඉතින් මේ ස්ථානයේ මගේ දුරකථනයට අලුතෙන් මේ යොදන ඊමේල් ඇඩ්‍රස් එක ඒ වගේම පාස්වර්ඩ් එක මට දැන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් යම්කිසි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් දැන් මම ඊමේල් ඇඩ්‍රස් එකත් ලබා දීලා අවසానයි. සහ දැන් මට තියෙන්නේ ඒ අලුත් ඊමේල් ඇඩ්‍රස් එකේ පාස්වර්ඩ් එක ලබා දෙන්න. පාස්වර්ඩ් එක ලබා දුන්නාට පස්සේ මේ විදිහට මගේ අලුත් ඊමේල් ඇඩ්‍රස් එකෙන් දුරකථනයට මට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් සම්බන්ධ වුණාට පස්සේ තවත් වැඩ ටිකක් තියෙනවා කරගන්න. ඉතින් මේ විදිහට මම දුරකථනයේ බෑක් වීමක් සිද්ධ වෙනවා නැවතත්. ඒත් සමගම මම දුරකථනය රීස්ටාර්ට් කර ගැනීමක් සිදු කරගන්නවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් දුරකථනය රීස්ටාර්ට් වෙනවා. ඉතින් මේ විදිහට දැන් මගේ දුරකථනය නැවත රීස්ටාර්ට් වීම දැන් ආරම්භ වෙලා තියෙනවා. දැන් අපි මෙන්න මේ විදිහට දැන් දුරකථනයේ මුල ස්ථානයට අපි පැමිණලා තියෙන්නේ.
ඉතින් මේ විදිහට ස්ටාර්ට් දෙමින් අපි අන්තර්ජාලය සම්බන්ධතාවය ලබාගෙන තියෙන දුරකථනයට. ඉතින් අපි මේ විදිහට මද වේලාවක් රැඳී සිටින්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපේ ඊමේල් ඇඩ්‍රස් සම්බන්ධයෙන් යම්කිසි තොරතුරක් අපිට දුරකථනය විසින් ලබා දෙනවා. ඉතින් අපිට දැන් ගැටලුවකට තියෙන්නේ මේ අපි නිවැරදි කරපු ඒ ඊමේල් ඇඩ්‍රස් එකෙන් අපිට අපේ දුරකථනයේ ඉදිරි කටයුත්ත කරගන්න පුළුවන් ඇති කියලා. ඉතින් account එක ඇඩ් වෙලා දිනවා. ඒ කියන්නේ අපි කරගත්ත වැඩේ සාර්ථකයි. ඉතින් මේ විදිහට දැන් දුරකථනයේ ඉස්සරහට අපිට යන්න පුළුවන්. මොකද අපි අලුතෙන් එකතු කරපු ඊමේල් ඇඩ්‍රස් එක දැන් දුරකථනයට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට next ලබා දෙමින් ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මේ සෑම අවස්ථාවකින්ම මේ විදිහට skip ලබා දෙන්න. ඉතින් ඒක ඔයාලට ගොඩක් පහසු වෙයි. යම් කිසි අවශ්‍යතාවයක් තියෙනවා නම් විතරක් මේ සම්බන්ධතාවය ලබා ගන්න. ඉතින් මේ විදිහට මම skip ලබා දෙමින් next ලබා දෙමින් මේ විදිහට මගේ කටයුත්ත මම අවසන් කරගන්නවා. ඉතින් දැන් මට මගේ දුරකථනය සාමාන්‍ය පරිදි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මගේ මේ දුරකථනයට දැන් මම අලුතෙන් එකතු කරපු ඊමේල් ඇඩ්‍රස් එක නිවැරදිව සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් FRP lock එක නැත්නම් අපිට ඊමේල් ඇඩ්‍රස් එක ඊමේල් පාස්වර්ඩ් එක අමතක වුණ අවස්ථාවකදී අපේ දුරකථනය රීසෙට් කර අවස්ථාවකදී අපිට නිවැරදි කරගන්න පුළුවන් සරලම විදිය තමයි ඒ මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් යම් කිසි ගැටලුවක් තියෙනවා ඔයාලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ නවතම වීඩියෝ වල ඉස්සරහටත් බලන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපේ කඩේ YouTube channel එක subscribe කරන්න. ඉදිරියෙන් නැති bell icon එක click කරලා මේ වගේ නවතම වීඩියෝ වල ළඟටම ගෙන්න ගන්න. ඉතින් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවතත් හමු වෙමු.